ළඟදී හනිමුන් යන්න දින්නේ. ඔයාගේ මෙන්සස් වෙන්න තියෙන හරියටම හනිමුන් එකේ නම්. එහෙම නැත්නම් ඔයා ඉන්නේ සරු කාලේ නම්. ඔයාට බබෙක් හැදේ කියලා බයයි නම්. ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනි වීඩියෝ එකක් මේක. හනිමුන් එක කියන්නේ හැමෝගෙම හීනයක්. හැබැයි මේ හීනය ඔයාගේ මෙන්සස් එක නිසා නැති වෙලා යන්න පුළුවන්. ඔයාට හරියටම මෙන්සස් වෙන්න තියෙන්නේ හනිමුන් එක දවසේ නම්. ඇත්තට මේක කල් දාගන්න පුළුවන්ද? උත්තරේ ඔව්. කොහොමද මේක කල් දාගන්නේ? අපි යමු ඊළඟට ඒක බලන්න. ඇත්තට මේකට කල් දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක බෙහෙත් පෙත්තක්. නම නොතිස්ටෙරෝන්. මේක දවසට 3 පාරක් විතරයි බොන්න තියෙන්නේ. මේක වෛද්‍ය උපදෙස් අරගෙන ඔයා ගන්න ඕන බෙහෙත් පෙත්තක්. හනිමුන් එක දවසේ උදේ මේක බීලා හරියන්නේ නැහැ. මෙන්සස් වෙන්න තියෙන හරියටම දවසේම මේක පාවිච්චි කරලා ඔයාට ප්‍රතිඵල ගන්න බෑ. ඒක නිසා මෙන්සස් වෙන්න තියෙන දවසට දවස් 3කට කලින් දන්වත් මේක පාවිච්චි කරන්න ඕනි. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කාලය දක්වා මේක කල් දාගන්න පුළුවන්. හැබැයි ඔයා මේ බෙහෙත නැවතුවාම දවසක් දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම මෙන්සස් සිද්ධ වෙනවා. කිසිම අතුරුඵලයක් නැහැ. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කිසිම බයක් සැකක් නැතුව. ඊළඟට හනිමුන් බබාලා ඕන කට්ටිය මේක හොඳට මතක තියාගන්න. ඔයාගේ සරු කාලේ හරියටම හනිමුන් එක දවසන යෙදිලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් හනිමුන් බබෙක් ගේන්න. ඇත්තටම කොහොමද දැනගන්නවද සරු කාලේ හරියටම හනිමුන් එකේද තියෙන්නේ කියලා? ඒකට හරියටම කැලෙන්ඩර් මෙතඩ් කියන ක්‍රමය ගැලපෙනවා ඔයාට. ඔයාට තියෙන්නේ ඔයාගේ අන්තිම මාස 6 ඔයාගේ ඔසප් චක්‍රය දින කීයද කියලා සටහන් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ පළවෙනි ඔසප් චක්‍රයේ දවස් 30යි, 32යි, 29යි, 28යි, 31යි, 30යි. මේකෙන් ඔයාගේ කෙටිම ඔසප් චක්‍රය අරගන්න. මේකේ නම් දවස් 28. ඊළඟට ඔයාගේ දිගම ඔසප් චක්‍රය ගන්න. මේකේ විදිහට දවස් 32. ඔයාගේ කෙටිම ඔසප් චක්‍රය කියන්නේ දවස් 28න් දවස් 18ක් අඩු කරන්න. එතකොට එනවා දවස් 10. ඔයාගේ දිගම ඔසප් චක්‍රය දවස් 32යි. ඒකෙන් 11ක් අඩු කරන්න. එතකොට එනවා දවස් 21යි. එතකොට ඔයාගේ සරු කාලේ ඉන්නේ ඔයාගේ ඔසප් චක්‍රය දවස් 10ත් 21ත් අතර. ඉතින් ඔයා මේ කාලේ නම් ඔයාගේ හනිමුන් එකේ තියෙන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම හනිමුන් බබෙක් ගේන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාවක් තියෙනවා. ඉතින් තව කට්ටියක් ඉන්නවා ඔයාගේ සරු කාලේ ඉඳලා තියෙන හරියටම හනිමුන් එක කාලේ. හැබැයි ඔයාට හනිමුන් බබෙක් ඕනේ නැහැ. ඉතින් ඒ කට්ටිය මොකද කරන්න ඕනේ? ඒ කට්ටියට පුළුවන් පත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න. පත් පාලන ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලට ගැලපෙන ක්‍රමය තෝරගන්න ඕන ඔයාලම තමයි. උදාහරණයක් විදිහට හෝමෝන පෙති තියෙනවා නැත්නම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැන මම වෙනම වීඩියෝ එකක් කරන නිසා මේ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ අද. තවත් සමහර කණ්ඩායමක් ඉන්නවා හනිමුන් එකටත් ගිහිල්ලා සෙක්ස් කළාට පස්සේ තමයි මතක් වෙන්නේ තමන් ඉන්නේ සරු කාලේ කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකටත් ක්‍රමයක් තියෙනවා. හදිසි උපත් පාලන ක්‍රම තියෙන්නේ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න. උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ හොඳට අහලා තියෙන නමක් තමයි පොස්ටිනෝ 2 ස්ටිටෝ 1 කියලා බෙහෙත් පෙත්තක් ගැන. මේක ඕනම ෆාමසි එකකින් ඔයාට ගන්න පුළුවන්. හැබැයි සෙක්ස් කරපු වහාම මතක් වෙච්ච පළවෙනි වෙලාවෙම මේක පාවිච්චි කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. උදාහරණයක් විදිහට අනිවාර්යෙන් පැය 72ක් ඇතුළත මේක අනිවාර්යෙන්ම ගන්න ඕනි. එහෙනම් හනිමුන් යන හැමෝටම සුබ පතන ගමන් අමුතු ඩෝකා අදත් සමුගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.